මේ කතාව අපිට අහන්න ලැබෙන්නේ දකුණු පළාතෙන්. හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන ලද පුද්ගලයෙකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට කෙනෙකි. දිනක් තම පාසල් මිතුරෙකුගේ දියණියගේ විවාහ මංගල්‍යයට ආරාධනා කිරීම සඳහා පැරණි මිතුරා නිවෙසට පැමිණියේය. මෙහිදී මෙම පවුල් දෙක අතර තිබෙන සම්බන්ධය උඩ තම මිතුරා විසින් තම භාර්යාවටද ආරාධනා කිරීම ගැන සතුටට පත් මෙම කතානායකයා ආගිය තොරතුරු විමසා මිතුරා හට සංග්‍රහයක්ද කර ඔහු ඇරලවන්නටද පියවර ගත්තේය. මෙම විවාහයට පෙර සූදානමක් ලෙස ආරාධනයෙන් දින කිහිපයකට පසු තම බිරිය කැටුව ගොස් මගුලට සරිලන ඇඳුම් පැළඳුම්ද මිලයට ගැනීමට හෙතෙම කටයුතු කළේ ජැන්ඩියට හැඳ පැළඳ තම මිතුරාගේ දියණියගේ විවාහයට යා යුතු බව සිතමිනි. මංගල දිනයට තව ඇත්තේ දින දෙකකි. කෙසේ වෙතත් මෙම පුද්ගලයා බිරිය මේ වන විට අසනීප වූවාය. මේ ගැන අසතුටෙන් පත් වූ හෙතෙම තනියෙන්ම මෙම මංගල උළෙල සඳහා යාමට පිටත් වූයේ බිරිය අසනීප වීම හේතුවෙනි. මංගල උත්සවය පැවැත්වෙන හෝටලයට කලින්ම පාහේ මෙම කතානායකයා ළඟා වී තිබූ අතර තම මිතුරා ඔහු සාදරයෙන් පිළිගත්තේය. දැන් චාරිත්‍රය අවසන් වීමෙන් පසු තම මිතුරා මෙකී පුද්ගලයාට දිවා භෝජනයට පෙර මධුවිත සප්පායම් වීම සඳහා ආරාධනා කළේය. පසුව පාසල් මිතුරන් තවත් කිහිප දෙනෙකුටම මෙම මංගල උත්සවයට ආරාධනා ලැබ තිබීම හේතුවෙන් ඔවුන් සමග හෝටලයේ මධුවිත සප්පායම් වීම සඳහා සූදානම් කර තිබූ ස්ථානයට ගොස් ඒ සඳහා සූදානම් විය. දැන් පැය 1.5-2ක් ගත විය. සියලු දෙනාටම දැන් බඹර පදම්ය. දිවා භෝජනය සඳහා මොවුන්ට ඇරයුම් ලැබිණි. මේ වන විට අනෙක් බොහෝ දෙනෙක් තම දිවා ආහාරය ගෙන පසුව සංගීතය රස විඳිමින් සිටියෝය. පදමට සූර් වී සිටි අපේ කතානායකයා දිවා ආහාරය ගැනීමෙන් පසුව සංගීත රසාස්වාදය ලබාගෙන නිවසට යාම සඳහා සමුගැනීමේ අරමුණින් මනාල යුවළ වෙත පියනැග්ගේ තම මුදල් ත්‍යාග්‍ය ලබා දෙනු පිණිසය. පසුව තම ත්‍යාග්‍ය මනාල යුවළට ලබා දී ඔවුන්ගෙන් සමුගෙන නිවසට බලා පිටත් වූයේ බඹර පදමට සූර් වී ඇති අතරතුරදීය. කෙසේය හෝ මෙම පුද්ගලයා නිවසට පැමිණියේය. පසුව තම පුත්‍රයා මෙම කතානායකයා වෙත පැමිණ පසු දින ටියුෂන් පන්තියට ලබා දීම සඳහා මුදල් ඉල්ලා සිටියේය. එවිට මෙම පුද්ගලයා තම පුතුට මුදල් ලබා දීම සඳහා කලින් දින ලබාගත් පඩි පැකැට්ටුව අතට ගැනීමට සිතා එය පිරික්සා බැලීය. එවිට මෙම පුද්ගලයාට කරුණු වැටහී ගියේ ඒ වන විට වෙරි හිඳී ගොස් තිබූ හෙයිනි. මේ අවස්ථාවේදී ඔහුට සිහි වූයේ වෙරි මරගාතේ සිටි තම මිතුරාගේ දියණියට ත්‍යාග ලෙස ලබා දී තිබුණේ තම වැටුපම දමා තිබූ මුදල් කවරය බවය. මේ බව දැනගත් හෙතෙමට දිවියන් සිහි විය. කෙසේ වෙතත් දැන් කරන්නට කිසිවක් නොමැති බව තේරුම්ගත් මෙම කතානායකයාට පුතාගේ ටියුෂන් පන්තියට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා නගරයේ ATM යන්ත්‍රය වෙත ගියේය. මේ බව තම බිරිය දැනගතහොත් ලුණු ඇඹුල් ඇතුව තමන්ට අහගන්නට වන බව සිතමිනි. බලන්න වෙන දේවල් නේද?